ජොහන්තුමාගේ සුවිශේෂයේ 7 වන පරිච්ඡේදයේ 40 වන වගන්තිය සිට 52 වන වගන්තිය දක්වා මේ වචන ඇසූ කල සෙනගෙයින් සමහරු මොහු සැබවින්ම ඒ දිවසිවරයා නොයයි කීහ. අන් සමහරු මේ ක්‍රිස්තුස් යයි කීහ. තවත් සමහරු ක්‍රිස්තුවරයාණන් වඩින්නේ ගලීලයෙන්ද? ක්‍රිස්තුවරයාණන් දාවිද්ගේ වංශයෙන් දාවිද් විසූ ගමවන බෙත්ලෙහෙමෙන් වඩින බව ශුද්ධ ලියවිල්ලෙහි ලියා නැද්දැයි ඇසූහ. මෙසේ උන්වහන්සේ නිසා සමූහයා අතර ભેදයක් හටගත්තේය. ඔවුන් අතරින් සමහරෙක් උන්වහන්සේ අල්ලා ගන්නට සිතූහ. ඒත් කිසිවෙකු උන්වහන්සේ පිට අත නොතැබූහ. ඉක්බිති මුර සේවකයෝ නායක පූජකයන්ද පරිසිවරුන්ද වෙතට පෙරලා පැමිණියහ. ඔහුද නුඹලා ඔහු නොගෙනාවේ මන්දයි ඇසූහ. කවර මිනිසෙක්වත් මෙසේ කතා නොකළේ යයි මුර සේවකයෝ පිළිතුරු දුන්හ. පරිසිවරු පිළිතුරු දෙමින් නුඹලාත් මුලා වූවාහුද? ප්‍රධානීන්ගෙන්වත් පරිසිවරයන්ගෙන්වත් කිසිවෙක් ඔහු අදහාගත්තෝද? ව්‍යවස්ථාව නොදත් මේ සෙනග සාප ලද්දෝ යයි කීහ. ඔවුන්ගෙන් එක්කෙනෙකු මීට පෙර උන්වහන්සේ වෙත ගිය නිකොදේමුස් කතා කොට පළමු කොට යම් මිනිසෙකුගෙන් කරුණ නොවිමසා ඔහු කරන්නේ කුමක්දයි තේරුම් නොගෙන අපේ ව්‍යවස්ථාව අනුව ඔහු විනිශ්චය කළ හැකිදැයි ඔවුන්ගෙන් ඇසීය. ඔහු පිළිතුරු දෙමින් ඔබ ගලීලයෙක්ද? ගලීලෙන් දිවසිවරයෙක් එන්නේද කියා සොයා බලන්නයි කීහ. එවිට සියල්ලෝම තම තමන්ගේ ගෙවලට ගියහ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, සමිදානන් වහන්සේගේ සුබ වදන තුල අද අපිට අපගේ ජීවිතවලට ස්වාමින් වහන්සේ කතා කරලා දේවධාර්මික පණිවිඩය අවබෝධ කරලා දෙනවා. ස්වාමින් වහන්සේගේ වචන ඇසූ සමහර සෙනග මොහු සැබවින්ම ඒ දිවසිවරයාණෝ බව ප්‍රකාශ කරනවා. සමහරු කියනවා මේ ක්‍රිස්තුන් වහන්සේ කියලා. තවත් සමහර අය කියනවා ක්‍රිස්තුන් වහන්සේ වඩින්නේ ගලීලෙන්ද? සමහරු මේ අතර ප්‍රශ්න කරනවා එහෙමනම් ක්‍රිස්තුන් වහන්සේ ගැන ශුද්ධ ලියවිල්ලෙහි ලියලා නැද්ද? උන්වහන්සේ දාවිද් විසූ ගමවන බෙත්ලෙහෙමෙන් වඩිනවයි කියලා. මේ ආකාරයෙන් බලනකොට සමූහය අතර උන්වහන්සේ නිසා ભેදයක් හටගන්නවා. සමහරු උන්වහන්සේව අල්ලා ගන්නට හිතනවා. කිසිවෙක් උන්වහන්සේ පිට අතක්වත් තබන්නේ නැහැ. මුර සේවකයොත් ප්‍රශ්න කරනවා නායක පූජකයෝ පරිසිවරුන් වෙතට ගිහිල්ලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මේ පරිසිවරු විනයදරයෝ අහන්නේ ඇයි ඔහුව අප වෙතට අරගෙන ආවේ නැත්තේ කියලා. කෙසේ වෙතත් ස්වාමින් වහන්සේ නිසා මිනිසුන් අතර මේ ભેදයක් හටගන්නේ ඇයි? ස්වාමින් වහන්සේව ඒ තරම්ම ඔවුන්ට ප්‍රශ්නයක් වුණා. ස්වාමින් වහන්සේ කරපු වැරැද්ද මොකක්ද? උන්වහන්සේ කිසිම වැරැද්දක් කළේ නැහැ. උන්වහන්සේ සත්‍ය ප්‍රකාශ කරනකොට හොර වැඩ කරන, බොරු කරන, ස්වාමින් වහන්සේට අපහාස කරන, ස්වාමින් වහන්සේගේ නාමයේ හෙලා දකින මේ කිසිම කෙනෙකුට වසන්නට බැරුව යනවා. ඔවුන්ගේ හදවත් කතා කරන්නට පටන් ගන්න. ඔවුන්ගේ වැරදි ඔවුන්ට අවබෝධ වෙන්නට පටන් ගන්නවා. ඒ වගේම ඔවුන් තුළ තවත් සැකයක් හට ගන්නවා. ප්‍රධානීන්ගෙන්වත් පරිසිවරුන්ගෙන්වත් කිසිවෙක් මේ ජේසුස් වහන්සේව අදහාගත්තද? ඔවුන් වෙනස් වෙලාද? ව්‍යවස්ථාව නොදත් මේ සෙනග සාප ලද්දෝ කියලා ප්‍රකාශ කරනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, තාමත්ම පැහැදිලි ඔවුන්ව ආරක්ෂා කරගන්නට තමයි ස්වාමින් වහන්සේව හෙලා දකින්නට උත්සාහ කරන්නේ. ස්වාමින් වහන්සේව වරදකාරයෙක් බවට පත් කරන්නට හදන්නේ. ඔවුන් ආරක්ෂා වෙන්නට ඕන නිසා ඔවුන් කරපු වැරදි, ඔවුන් මිනිසුන්ට දුන්න වද වේදනා, ස්වාමින් වහන්සේව ප්‍රතික්ෂේප කරපු හැටි, ස්වාමින් වහන්සේ වෙතට පැමිණි මිනිසුන්ව නොමග යවපු හැටි,
ඔවුන්ගේ වැරදි ඉගැන්වීම් මේ හැම දෙයක්ම මේ සඳහා බලපෑවා. ඒ මන්දයත් ස්වාමීන් වහන්සේ මේ හැම දෙයක්ම වෙනස් කෙරුවා. ස්වාමීන් වහන්සේ මේ හැම දෙයක්ම නවතාවයකට පත් කෙරුවා. උන්වහන්සේ හරි දේ ජනතාවට කියලා දුන්නා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ආදරය මිනිස්සුන්ට අරගෙන ආවේ බෙදා ගන්න හැටි කියලා දුන්නේ. සමාදානෙන් ජීවත් වෙන්න හැටි කියලා දුන්නේ. පරිත්‍යාගශීලීව ජීවත් වෙන ආකාරය උන්වහන්සේ කියලා දුන්නේ. සහෝදරත්වයේ උන්වහන්සේ ගොඩනැගුවේ. සාමය උන්වහන්සේ ස්ථාපිත කළේ මේ ලෝකේ අප අතර. මේ දේට අකමැති අය තමයි මේ විදිහට ස්වාමින් වහන්සේව හෙලා දැක්කේ. ප්‍රේමවන්තේනි, මේ අවස්ථාවේදී අපි දකිනවා ස්වාමින් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරනවා නිකදේමුස්. මේ නිකදේමුස් ස්වාමින් වහන්සේ වෙතට මීට කලින් ගිහින් තියෙනවා. ස්වාමින් වහන්සේව දැකලා තියෙනවා. ස්වාමින් වහන්සේට කතා කරලා තියෙනවා. නිකදේමුස් එඩිතරව ප්‍රකාශ කරනවා. පළමුවෙන්ම යම්කිසි මිනිසෙක්ගෙන් කරුණ නොවිමසා ඔහු කරන්නේ කුමක්දයි තේරුම් නොගෙන අපේ ව්‍යවස්ථාව අනුව ඔහු විනිශ්චය කරන්නට පුළුවන්ද කියලා අහනවා. ඒ අවස්ථාවේදී නිකදේමුස්ට වුන් කියනවා, ඔබත් ගලීලෙක්ද? ගලීලෙන් දිවසිවරෙක් එන්නේද කියා සොයා බලන්නයි කියලා ඔහුට කියනවා. ප්‍රේමවන්තේනි, අපිත් අපේ ජීවිතේ සාක්ෂි දැරිය යුතු තැන සාක්ෂි දරන්නට ඕන. වැරදිකාරයෝ 100ක් එක්ක වුණත් සත්‍ය කතා කරන්නට එඩිතරකම අපිට තියෙන්න ඕන. ක්‍රිස්තුන් වහන්සේ අද අපිට ඒ එඩිතරකම දීලා තියෙනවා. ස්වාමින් වහන්සේ වෙනුවෙන් අපි එඩිතර කිතුණුවන් වෙමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලද්දී මහොත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.